හායි good morning යාළුවෝ හැමෝටම හැමෝම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් යාළුවනේ හුඟ දවසකින් මට වීඩියෝ එකක් අරන් ඉන්න බැරි වුණා. මට හිතුණා අද ඔයාලත් එක්ක වීඩියෝ එකක් බෙදා ගන්න කියලා. අද දවසේ නම් මට එළියේ වැඩ ටිකක් තියෙනවා කරගන්න. තිරප්පලේ ටවුන් එකට යන්න ඕනේ. අද දවසේ මොකද වෙන්නේ කියලා ඉතින් මාත් එක්ක රැඳිලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලන ගමන් වෙනද වගේම පුංචි ඉල්ලීමක් කරන්නම්. මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. වැරදි අඩුපාඩු තියෙනවා නම් comment කරන්න, like කරන්න. මම දැන් ටවුන් එකට යන්න හදන්නේ. වැඩ ටික කරගන්න සුද්ධි නම් තියලා යන්නේ අම්මා ගාව. චූටි මම දුවක් තියෙනවා. එයත් එක්ක එයා සේවම් කර කර ඉඳී. මොකද එයාව අරන් ඉන්න මට වැඩ ටික කරගන්න බැරි වෙන නිසා තමයි මම තියලා යන්නේ. ඉතින් අපි බලමු ටවුන් එකට ගිහිල්ලා මොකද වෙන්නේ කියලා. ඔන්න ඉතින් මං ආව බස් හෝල්ට් එකට. වාහන නම් නැහැ පාරේ එකක්වත් නැහැ. බස් එක නම් තව ටිකකින් එනවා. මේ වාහන ඉතින් දැන් පොසොන් පෝය කිට්ටු වෙද්දි මේ පාරම පිරීලා තියෙයි. මොකද ඒ තරම් සෙනඟ උඩමාළුවේ මිහින්තලේ වන්දනාමාන කරගන්න එනවා. මේ වාහන දෙක තුනක් තමයි අද යන්නේ සෙනඟ අඩුයි. වෙනදා පාරේ තියෙන දැන් පොසොන් පෝයට කොහමටත් වාහන එනවා වැඩි මේ පාරේ. බස් එක නම් ආවා. මම ඉතින් බස් එකට නැගලා මේ යන ගමන් ඉන්නේ. අද තිරප්පනේ යන්නේ මම මේ RDB බැංක් එකටයි සිංගර් එකටයි. බස් එකෙත් සෙනඟ අඩුයි අද. මේ දැන් ඉතින් ඉස්සරහට මේ බස් වලත් සෙනඟ ගොඩක් ඉඳි. පොසොන් එකට වන්දනාවේම සමහරව ඉතින් බස් වලනේ යන්නේ. අපි නම් ඉතින් බස් එකේ තමයි යන්නේ. ඔන්න ඉතින් මං තිරප්පනේට ආවා. මුලින්ම RDB එකට යනවා. ඒකෙන් සල්ලි වගේක් තියෙනවා ගන්න. ඒක අරගෙන සිංගර් එකට පේමන්ට් එකක් කරන්න තියෙනවා. ඒක කරලා ඉතින් ගෙදර යන්න තමයි තියෙන්නේ. එච්චර ලොකු වැඩක් කිව්වට ඉතින් නෑ. මං දැන් මුලින්ම RDB එකට යනවා. බැංක් එකේ වැඩ ටික ඉවරයි. මං දැන් සිංගර් එකට යන්න පාර පයින්න තමයි හදන්නේ. මේ සිංගර් එකේ වැඩ ටික කරගෙන මං ගෙදර යනවා දැන්. මේ බස් හෝල්ට් එකට යන ගමන් ඉන්නේ. දැන් මං ගෙදර ආවා. මේ හරි මහන්සි මේ උදේ 9ට විතර තමයි මේ ටවුන් එකට ගියේ. එද්දි 10 මාර විතර වුණා. වැඩ ටික කරගෙන ඉක්මනට ගෙදර ආවා. බඩගිනි උදේට මං කෑවෙත් නෑ තව. මේ මං එද්දි කඩෙන් පැටිස් එහෙම අරගෙන ආවා. දැන් ඒවා කාලා තේ එකක් බොනවා. පස්සේ බත් කනවා. මං එද්දි හස්බන්ඩ් ගෙදර ඇවිල්ලා එයාට අද වැඩ නැහැලු. ඉතින් අද අපි හිතුවේ මේ අර මෙටි ගහන්න තියෙනවනේ තව භාගයක් දෙපැත්තක. ඒ මෙටි ටිකක් ගහන්න කියලා අපේ හදන ගෙදර. ඉතින් බලමු අද දවසේ ඉස්සරහට මොකද වෙන්නේ කියලා. Ohingan. Ohin. Mehingan. ඔන්න ඉතින් දැන් කියන්න එපා කවුරුත් මේ පැටිස් එකත් කාගෙන යනවා ඒකත් බීගෙන යනවා කියලා. මොකද මේ මට බඩගිනි වෙලා ඉන්නේ හොඳටම දැන්. මම බෙහෙත් පෙති දෙකවත් බිව්වේ නෑ. මම දැන් මේක කාලා තේක බීලා බෙහෙත් පෙති දෙක බොන්න ඕනේ. බත් තිබ්බා. හස්බන්ඩ් කෑම එකත් අරන් ගිහපු කෑම එකක් තිබ්බා. ඒකත් මට කන්න කියලා හස්බන්ඩ් කිව්වා. මං ඒ උනට කෑවේ නෑ. මට බඩගින්නක් තිබ්බේ මේ පැටිස් එකයි තේ එකයි. මේ පැටිස් එක කාලා තේක බොන්න. ඉතින් මේ මට හිතුණා ඒක කාලා තේක බීලා බෙහෙත් ටික බීලා ඊට පස්සේ
කෑම එක ටික වෙලාවකින් කනවා කියලා. ඉතින් අපි ওই වෙලාවේ කතා කරන්නේ හස්බන්ඩ්ුයි මායි සුද්දී අපි තුන් ඉන්නේ කිරියම්මලා ගෙදරනේ. අපි කතා වෙන්නේ පොසොන් එකට මේ සැරේ මොකද කරන්න කියලා. ගිය අවුරුද්දේ නම් අපි පොසොන් එකට මිහින්තලේ උඩ්ඩමළුව වන්දනාමාන කරගත්තා. ඒ වගේම දන්සලුත් වැන්දා. 2025 අවුරුද්දේ 2024 අවුරුද්දේ අපි සුද්දිව මිහින්තලේ පෙරහැර බලන්න අරන් ගියා. 2023 නම් බැරි වුණා. මොකද සුද්දී ඉපදුනේ 2023 නේ. ඒ හින්දා ඉතින් අපිට යන්න බැරි වුණා. හැබැයි හස්බන්ඩ්ුයි අපි මල්ලී නම් ගියා. මට ඉතින් යන්න බැරි වුණා. බබත් අරගෙන යන්න බෑනේ. එයා චූටිනේ. ඉතින් අපි 2023 ගියේ නෑ. 24 2025 ඒ දෙකේම ගියා. ඉතින් මේ අවුරුද්දෙත් කතා වුණේ මිහින්තලේ පෙරහැර බලන්න යමු කියලා. පුළුවන් වුණොත් අපිට මේ මිහින්තලේ වන්දනාමාන කරගෙන එමු කියලා තමයි කතා වුණේ. ඉතින් ඔන්න බලන්නකෝ යාළුවනේ සුද්දිට බයිසිකලේ පදින්න ආසයි කියලා තාත්ති ගෙදර නෑනේ වෙනදට වැඩමනේ. ඉතින් උන් අද නිවාඩුවක් හම්බෙලා උන් සුද්දිව තියාගෙන අපි කිරියම්මලා ගෙදර ඉඳලා පාර ගාවට ගිහින් ආපහු එනවා. නැත්තම් ඉතින් එයාගේ හිතත් රිදෙනවනේ. එයාත් ඉතින් තාත්තිත් එක්ක කාලේ ගෙවන්න ගොඩාක් කැමතිනේ. දරුවෙක් කියන්නේ ඉතින් තමන්ගේ අම්මගේ තාත්තගේ තුරුලේ හැදිලා ආදරෙන් ජීවත් වෙන්න කැමති කෙනෙක්නේ. සෙනෙහස ඉල්ලන කෙනෙක්. ඉතින් අපි එතකොට සෙනෙහස දෙන්න ඕනේ යාට. ඉතින් යාළුවනේ ඔන්න මම තේක බීලා ටිකක් වෙලා ඉඳලා ඔන්න හස්බන්ඩ් කෑම එක කනවා. මං කො මටත් කාන්න ඔහොම. ඊට පස්සේ මමත් ඉතින් කටවල් 5ක් කෑවා. ඊට පස්සේ කාලේ ඉවර වෙලා අපි ගියා මැටි ගහලා. දැන් ඉතින් මම මුලින් මැටි ගහපුවා වීඩියෝ කරගන්න බැරි වුණා. මේ ඉතින් මැටි ගහලා මං ඉවර කරපු තැන් ටික වීඩියෝ කරගත්තා. මොකද ගහන ඒවා මට වීඩියෝ කරගන්න වෙලාවක් තිබ්බේ නැහැ. මේ මැටි ගහන්නයි ඒකට උදව් කරන්නත් එපැයි මම. එතකොට ඉතින් වීඩියෝ කරගන්න කිසිම වෙලාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඉතින් මම කරපු වැඩේ අන්තිමේටම මැටි ටික ගහලා වීඩියෝ කරා. ඔන්න ඉතින් යාළුවනේ අපි දැන් මැටි ගහලා ඇවිල්ලා දවල් කිව්වට දැන් වෙලාව 3යි ගාණක්. ඉතින් ඔන්න අම්මා කොසුයි පොළුයි නයි මිරිසුයි එකට දාලා මලවලා මේ දුන්නා. ඇත්තටම ඉතින් මේ කෑම එකේ රස බලලා තියෙන අය රස දන්නව ඇති. මම නම් හිතනවා ඉතින් හැමෝම රස බලලා ඇති. කොස්මැල්ලුන් කියන දේ රස බලලා ඇති. මේකට ඉතින් සැමන් හරි මාළු හොදි හරි කරවල හොදි හරි තිබ්බොත් තවත් මරු. ඇත්තටම ඉතින් මේ වෙලාවේ මොකුත් හොදි තිබ්බේ නැහැ. ඒකට කමන්නේ කියලා අපි ඉතින් කෑවා. ඒක ඇත්තටම ගොඩක් රසයි. මේ සුද්දි නම් මේ වෙලාවේ කිරියම්මලා ගෙදර හිටියේ නෑ. එයා චූටි මාමලා ගෙදර ගිහිල්ලා නංගිත් එක්ක සෙල්ලම් කරන්න. එයා නම් ඉතින් කොස් කෑවේ නැහැ. මොකද එයාට චූටි මාමගේ නැන්දා බත් දීලා තිබ්බා. බත් කවලා තිබ්බා. ඉතින් එයා බත් කාලා. ඒ නිසා ඉතින් එයා කොස් ගන්න එච්චර කැමැත්තක් දැක්ුවේ නැහැ. ඔන්න ඉතින් කට්ටිය මට විහිළු කරනවා මං වීඩියෝ කරනවලු කියලා. ඇත්තටම මං මේසයක් උඩ පිඟානක් තියලා කෑම කන කෙනෙක් නෙමෙයි. ඔය ඉතින් ඒකට කට්ටිය කියනවා මේ වීඩියෝ එකට තමයි මේ පිඟාන තියලා කෑම කන්නේ කියලා. ඇත්තටම එහෙම දෙයක් නන් නෙමෙයි. මොකද මම මේ වීඩියෝ එක කරන්න ඕන නිසා තමයි මේස උඩ තියලා කෑම කන්නේ. මොකද පුටුවක් උඩ ඉඳගත්තොත් මට හරියට වීඩියෝ එක කරගන්න වෙන්නේ නැහැ. මාව හරියට පේන්නේ නැහැ. ඒ නිසා මට හිතුණා ෆෝන් එකත් ලං කරගෙනම වීඩියෝ එක කරගන්න ඕනේ කියලා. ඉතින් මේ කට්ටිය එහෙ යද්දි ඉතින් මට hina වෙනවා. මං ඉතින් ඒව ගණන් ගත්තේ නැහැ. ඉතින් යාළුවනේ ඒ අතරේ මතක් කරන්නම් මේ අපේ සුද්දිට දැන් සතියක් විතර අපි කිරියම්මලා ගෙදර ඉන්න හේතුව මොකද සුද්දිට සතියක් විතර අර වෛරස් උණ එහෙම හැදිලා තිබ්බා. එයා මේ ක්ලිනික් ගිහිල්ලා ඇවිල්ලා දවස් 2කට විතර පස්සේ හොස්පිටල් එකට ගිහිල්ලා ආවට පස්සේ
මේ එයාට ඇඟේ අමාරුකම් තියෙන්න ඇති දවස් දෙකකට විතර පස්සේ තමයි එයාට උණ ගැනුනේ. උණ ගැනිලා ඔළුවේ කැක්කුම හැදිලා වමනේ ගිහිල්ලා ඒ විදිහට ගොඩාක් අමාරු වුණා. ඉතින් මම කියන්නේ චූටි බබාලා ඉන්න ගෙදරක. ඒතර වැඩිහිටි අම්මලා තාත්තලා ඉන්න ගෙදරක. එතකොට මේ චූටි බබෙක් හම්බෙන්න ඉන්න ගෙදරක. අම්මා කෙනෙකුට මේ ගොඩාක් පරිස්සම් වෙන්න කියලා. මොකද මේ වෛරස් එක හැදුනහම ගොඩක් අමාරුයි. ඒ වගේම මේ දවස්වල ඩෙන්ගුත් තියෙනවා. ඔක්කොම වෛරස් එකට වෙලා. ඩෙන්ගු හැදුනහම දැන් මේ දවස්වල හොයාගන්න දවස් 2-3ක් යනවා. මොකද වමනේ යනවලු. ඉතින් ඒ නිසා ගොඩක් එක දේවල් තියෙනවලු. ඉතින් මං කියන්නේ අපි අපේට මරණේ කොයි වෙලේ එයිද කියලා අපි දන්නේ නැහැ. ඒ වුණාට අපි ගෙනාපු ආයුෂ කාලේ වෙනකන් හරි ජීවත් වෙන්න අපි පරිස්සම් වෙන්න ඕනේ. මොකද චූටි දරුවෝ අපිව විශ්වාස කරලානේ ඇවිල්ලා තින්නේ. අපි ඉතින් එයාලව රැක ගන්න ඕනේ. අපේ දෙමව්පියෝ රැක ගන්න ඕනේ. ඉතින් මං පුංචි ඉල්ලීමක් කරන්නම් හැමෝම පරිස්සම් වෙලා ඉන්න. ඒ වගේම දැන් ඉතින් මට වීඩියෝ එකෙන් සමු ගන්න වෙනවා. මම නැවත අලුත් වීඩියෝ එකෙන් එනකන් හැමෝටම බුදු සරණයි.